Hello. Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න guys අපි අදත් අලුත් වීඩියෝ කරන් වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ thumbnail එකෙන්ම දකින්න ඇති. ඉතින් guys මේ වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම මට කියන්න දෙයක් නැහැ. ඇත්තටම මට හිතෙන විදිහට මම දැනට දාපු වීඩියෝස් වලින් අද දාන්නේ හොඳම වීඩියෝ එක සහ ඔයගොල්ලන්ට වටින වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා මට බයින්න කට්ටිය බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ 13 උදේ. ඉතින් තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕන අපි 1k subscribersලා ගැහුවා. ඉතින් ටාගට් එක අචීව් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මාර හැපි. ඉතින් ඒකේ සතුටකට එක්ක තමයි මම මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ. ඉතින් ඕගොල්ලොන්ට ඒ කියන්නේ YouTube channel එක පටන් ගන්න ඉන්නෑට ගොඩක්ම වටීවි කියලා හිතනවා අද වීඩියෝ එක. ඉතින් guys එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් giveaway එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න දෙනවා. ඔයගොල්ලන්ට වාසි අප්ඩේට් එකක් ඒකින්ද ඉවර වෙනකම් බලන්න. ඉතින් guys මේ ඉන්නේ කවුද කියලා යටින් ඔයගොල්ලෝ නමත් එක්ක කමෙන්ට් එකක් දාගෙන යන්න heart එකක් එක්ක අනිවාර්යයෙන්ම. ඉතින් මේ ඉන්නේ ගේමිං සඳු. ඉතින් ගේමිං සඳු කියන්නේ මචං පට්ටම ස්ට්‍රීමර් කෙනෙක්. ඉතින් Free Fire ඒ කියන්නේ ෆීල්ඩ් එක ස්ට්‍රීමින් පැත්තේ වෙනස් කරපු ස්ට්‍රීමර් කෙනෙක්. ඉතින් මම මෙයාව මේ වීඩියෝ එකට ගත්ත එක හේතුවක් තියෙනවා. ඉතින් මචං ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම සඳුව ආදර්ශයක් විදිහට ගන්න. මොකද මෙයාගේ පැත්ත කතා කරොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ තියෙන මෙයාගේ face cam දාලා YouTube එකේ දුන්න first live එක. ඉතින් බලන්න පුළුවන් මේකේ අඩුපාඩු තියෙනවා ගොඩක්. ඒ කියන්නේ quality එක පැත්තෙන් එහෙම පට්ට අඩුයි. හරිද? මෙයාගේ කතා කරන විදිය ගොඩක් දේවල් වෙනස්. ඉතින් මෙයා ඇත්තටම improve වෙලා තියෙනවද නැද්ද කියලා අපි බලමු. 2025 අවුරුද්ද වෙද්දි ඉතින් මේක 2021 වගේ ගත්ත එක. ඊට කලින් මෙයාගේ ස්ට්‍රීමින් තිබ්බා. ඒ කියන්නේ ස්ට්‍රීම් කරලා තිබ්බා මේ ෆේස් කැම් මොකක් තිබුණ නැහැ. ඉතින් ඒකෙන්ද අර quality එක 360න් තමයි තිබ්බේ. එතකොට මේ අර මම මේ වීඩියෝ එකට දැම්මේ නැත්තේ. එතකොට අර මේකේ quality එක අඩු වෙනින්ද බලන්න පුළුවන්. මේ මෙයාගේ ප්ලේයින් පැත්තත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉම්ප්‍රූව් වෙලාද නැද්ද කියලා කොහොමද ප්ලේයින් ආරම්භය ඔක්කොම බලා ගන්න ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ. ඉතින් මෙයා ඇවිල්ලා ඇත්තටම ගොඩක් අය මෙයාට බයිනවා. හරිද? හොඳ කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒනොට බයින කට්ටියත් වැඩියෙන් ඉන්නවා. ඉතින් මෙයා අර සාමාන්‍ය මෙයාට ගල ගැහුවා ගොඩක් අය උඩට එන්න දුන්නේ නැහැ. ඒ වුණාට මෙයා උඩට ඇවිල්ලා තියනවා කියලා මෙයා පෙන්නලා දෙනවා. ඉතින් ස්ට්‍රීමින් පැත්තෙන් මම දකින විදිහට දෙයක් කරගත්ත එකම ස්ට්‍රීමර් කෙනෙක් තමයි මෙයා. ඉතින් টপ ස්ට්‍රීමර්ස්ලා දෙන්නගේ අතර ඉන්නවා මෙයා. ඉතින් බලන්න පුළුවන් මෙතන නොක්කුණා මෙයා පේනවා ඇති ප්ලේයින් පොඩ්ඩක් ඇත්තටම ඉස්සර අඩුයි. ඉතින් මෙයාගේ ප්ලේයින් ඉම්ප්‍රූව් වෙලාද නැද්ද කියලා අපි බලමු 2025 වීඩියෝ එකක් අරගෙන. ඉතින් guys අනිවාර්යෙන් මතක් කරනවා සඳුට කැමති අය වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඇත්තටම මට කියන්න දෙන්නේ ඔයගොල්ලෝ ස්ට්‍රීමර්ස්ලා අතර තියෙන ප්‍රශ්නවලදී කාගේවත් පැත්තක් ගන්න එපා guys. ඔයාලා සඳුගේ ස්ට්‍රීමින් එක බලලා සඳුගේ ආතල්ලයක් ගන්න. ඉතින් අනිත් ස්ට්‍රීමර් එක බලලා එයාගේ ආතල්ලයක් ගන්න. ඉතින් මේ ඉන්නේ ගේමිං සඳු 2025 දී පේනවා ඇති ඇත්තටම මූණ වෙනස් වෙලා වයසට ගිහිල්ලා. ඉතින් ඇත්තරම ගොඩක් ඒ අතීතෙත් එක බලද්දි මෙයා ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි ඉන්නෙත් මෙයා ලංකාවේ නෙවෙයි. බලන්න පුළුවන් account එක diamond කොච්චරක් තියෙනවද කියලා. ඉතින් V-badge ඒ දවස්වල V-badge එකක් තිබුණේ නැහැ. දැන් V-badge එකකුත් තියෙනවා. ඉතින් Facebook පැත්තෙන් මං හිතන්නේ ස්ට්‍රීමර්ස්ලාගෙන් Free Fire field එකේ ඉන්න වැඩිම followersලා ඉන්න ස්ට්‍රීමර් මෙයා. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ ඇත්තටම YouTube කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඉතින් ඇත්තටම මෙයාව ආදර්ශයකට අරගෙන හැදෙන්න. ඉතින් මොකද කොච්චර පටන් ගෑමේදී මඩ වැදුනත් නවත්තන්න එපා. කවුරු මොන දේ කිව්වත් ඔයාගේ ගමන ඔයා යන්න. ඉතින් ඇත්තටම සුපිරි ස්ට්‍රීමර් කෙනෙක් මම දැකපු ඇත්තටම සුපිරි ස්ට්‍රීමර් කෙනෙක්. ඉතින් පේනදී දෙම් ප්ලේයින් පට්ට මූවමන්ට් එකක් තියෙන වෝල් ස්පීඩ්ද මොනවද හැමදේම මෙයා හදාගත්තා. එන්න ඉම්ප්‍රූව් කරගත්තා. ඉතින් ඔයාලත් ඒ වගේ වෙන්න. ඉතින් මෙතන මෙයාට ගානේ නායනක හරිද වෙන දේ ටික්ටොක් නායනක කට්ටිය දන්නවා නායනකව. මේ විදියක් පොඩි දැනෙනල් ඒක ගහපු කෙනෙක්. අපි ආගෙනත් වීඩියෝ ගේමු ඉස්සරහට. නායනකත් එක තමයි ගහන්නේ වන්නසන් එක. ආතල් එකට ගහන්නේ මෙයා තනිකර වෙලා ඒක බලුවේ දන්නවා. ඉතින් ඔගොල්ලෝ මේ වීඩියෝ බලන්න මොන වෙලාවෙද අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. නොනගත වෙලාවෙද බලන්න මොන ටයිම් එකද අවුරුදු ලැබුවට පස්සේද. ඉතින් කෙසේ වෙතත් මගේ වීඩියෝස් බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින්
අලුත් අවුරුද්ද අනිවාර්යයෙන්ම ගේමක් ගහ ගන්න තමයි ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයගොල්ලෝ බලන් ඉන්න එපා, නිකම්ම බලන් ඉන්න එපා. YouTube channel එකක් හදන්න Free Fire කියන පැත්තෙන්. ඒ කියන්නේ ගේම් එකක් ගැහුවත් ඔයා එතනින් ගේමක් ගහ ගන්න බලන්න. හරිද? පේනවා මේ සඳුලා ගොඩක් ස්ට්‍රීමර්ස්ලා එහෙම. ඉතින් ඒගොල්ලෝ part time stream කරනවා, full time කරන්නේ නැහැ. ඒනට හොඳ ගාණක් හොයනවා. ඉතින් ඒගොල්ලෝගේ මානසික කැපවීම කාටවත් ඒකට මුකුත් කියන්න බෑ. ඒගොල්ලෝ පොඩි තැනේ ඉඳන් ආපු කට්ටිය. ඉතින් සල්ලි දිවිච්ච කට්ටිය අඩුයි. ඉතින් ගොඩක් අය පොඩි තැනේ ඉඳන් ඇවිල්ලා මාර ගේමක් ගහපුවා ඉන්නේ. ඉතින් අද වෙද්දී ඒගොල්ලෝ ආපස්සට හැරලා බලද්දී ඒගොල්ලෝගේ අතීතය ගැන දැන් ඒගොල්ලෝ සතුටු වෙනවා. ඉතින් මොකද කට්ටක් කාලා, ඒ කියන්නේ ඒක කට්ටක් කාලා ඉස්සරහටම තමයි රස. ඒකෙන්ද ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කවුරු කොහොම කිව්වත්, කවුරු මඩ ගැහුවත්, කවුරු බැන්නත් ඕගොල්ලෝ ඔයගොල්ලෝ ගමන නවත්තන්න එපා කියන එක තමයි මම මෙයාව උදාහරණ අරගෙන ඔයගොල්ලන්ට අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඉස්සරහට ස්ට්‍රීමර්ස්ලා ගේන්නද ඒගොල්ලෝගේ අතීතය සහ වෙනස්ම විදිහකට ගේන්නද අද මම මේක නිකන් ඔයගොල්ලන්ට පොඩි මොටිවේෂන් එකක් ගන්නවා වගේ තමයි අරගෙන ආවේ. ඔයාත් YouTube channel එක පටන් ගන්න මලක් පුළුවන් විදිහට මම සපෝට් එකක් දෙනවා. ඉතින් ඇත්තරම මෙයාගේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කලින් වීඩියෝ එකයි දැන් වීඩියෝ එක අතර තියෙන මෙයාගේ ලයිව් ක්වොලිටි එක මෙයාගේ පළවෙනි ටික ඔයගොල්ලෝ ගිහලා බලන්න මේ channel එකට ගිහිල්ලා පරණ වීඩියෝ ලයිව් ස්ට්‍රීමින් ටික. ඒකෙදි මචං 360න් තමයි බලන්න පුළුවන්. අරත කිසිම ක්වොලිටි එකක් නැහැ. ඇත්තටම බලන්න බෑ. ඒත් එන්නේ මෙයා හදාගෙන ඒක ෆේස් කැම් දාලා ඉතින් මම මුලින් බැලුවෙත් ටිකක් අලුත් එකක්. ඒක නිසා මම පරණ එක දැම්ම නැත්තර වීඩියෝ ක්වොලිටි එක මේ මගේ වීඩියෝ ක්වොලිටි අඩු වෙයි කියලා හිතුවා මේ අර එතකොට ඔයගොල්ලන්ට බලන්නත් අමාරු වෙන්නේ. ඒකින්ද ඉතින් ඔයගොල්ලෝ මෙයාගේ channel එකට ගිහලා ඒ ටික බලන්න. ඉතින් සඳුව follow කරලා නැත්තම් අනිවාර්යෙන් follow කරලා YouTube පැත්තෙත් මෙයාගේ live streaming යනවා. ඒකෙන්ද YouTube පැත්තෙත් මෙයාව follow කරලා මෙයාත් එක්ක set වෙන්න. ඉතින් අපි ඉස්සරහට තව streamer කෙනෙක් හෝ YouTuber කෙනෙක් කවුරු හරි Free Fire පැත්තෙන් ගේමක් ගහපු කෙනෙක්ගේ අතීතයක් ගෙවමු. කොහොමද අපි සංසන්දනය කරලා බලමු දිනු වෙලා තියෙනවද YouTube නැත්නම් එකම විදිහට ඉස්සර ඉඳන්ම ලයිව් කිසිම ක්වොලිටි එකක් නැද්ද? ඉතින් මෙයාගේ පැත්තෙන් ගත්තොත් මෙයා ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. කට්ටියට giveaways දෙනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා මෙයාගේ. මොකද මෙයා දැන් VBet player කෙනෙක් අනික. ඉතින් ලංකාවේ මුලින්ම VBet හම්බුණා official විදිහට. ඒගොල්ලොන්ගෙන් එක්කෙනෙක් මෙයා. ඉතින් ඒක නිසා මට නම් ඇත්තටම කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ කාටවත් බයින්න එපා. ඔයගොල්ලෝ කාගවත් පැත්තක් ගන්නත් එපා. ඔයගොල්ලෝ ආතල්ලෙක් ගන්න. ඔයගොල්ලෝ හැම ස්ට්‍රීමර් කෙනෙක්ගෙම ලයිව් බලන්න. වෙලාවක් තියෙන වෙලාවට බලන්න. ඒ වුණාට කාගවත් පැත්තක් ගන්න එපා. කිසිම ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔයගොල්ලෝ දෙපැත්තෙන්ම ඒ ආතල්ලෙක ගන්න බලලා. ඉතින් guys අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්. giveaway එක ගැන කියනකොට ඉතින් giveaway එකේ අපේ group එකේ followersලා 400ක් වුණාම තමයි මම weekly දෙක දෙනවා කිව්වේ. ඉතින් followersලා 200ක් වුණාම එක weeklyයක් දෙනවා. ඊට පස්සේ ඉතුරු 200 දුන්නාම ඊළඟ weekly ඉතින් තව පොඩි ගානක් join වෙන්න තියෙන. ඒකෙන් ඔයගොල්ලෝ අපේ WhatsApp channel එකට join වෙන්න. හරියට dialog stream එකෙන් top up කරගන්න කොහොමද කියලා දන්නේ නැත්නම් ඔයගොල්ලෝ මේ screen එකේ තියෙන thumbnail එකේ තියෙන වීඩියෝ එක ගිහලා බලන්න. ඊළඟ අපි ඊළඟ වීඩියෝ සෙට් වෙමු. හැමෝටම සුබ දවසක්.